ආජා තෝ අතර වැදුනේ අත පණ නැහැ. පාඩට පැන්න මේ. වතුර දාලා හරියන්නේ නැහැ. ගල් දාලා නැත්නම් ගල් ගෙඩියකින් දීලා මරා දාන්න ඕනි. කඩප්පුලි රිලවා. ඔන්න හානියට. ගණ්ඩ දෙයක් නැහැ. ඒ ගන්න. ඔව් පාලු. නෙලා වීසි කරු මලලා වලකින් ඇවිල්ලා පාරට. ඒකට මැරිලා යනවා. ආයි වැඩක් නෑ පුතා. කිසි දෙයක් නෑ බං. තියන්නේ නැහැ මෙලව දෙක. එළව දෙයක් කියන්නේ නෑ. ඔය මැරිලාද? මැරලා නැහැ අතර වැද්දා. හැව්. අතර වැද්දාද මේ පැත්තේ අතර. තුවාල වෙලාද? මේ පැත්තේ අතර වැද්දා. කටේ මොකක් කර තියෙන්නේ? රටේ ගොඩක්. වලිගෙන් ගත්තා විසි කරනවා පාර. ඒක තමයි. උණ්ඩ මං යනකම්. එලා ඔය මේ අයිනකෙන් තියාද යන්න තියෙන්නේ. වැල්ල මෙතන ඉඳන් වේතන්ද? අමාරුනේ. අතර වැදිලා. මොන අංගෙ ඉන්නේ? පොඩි බඩුවක් නෙවෙයිනේ. නෑ ගාමන්නේ දෙක. ඔය කොට්ට. අලලම දාන්න ඕනේ. පරලොක් දාන්න ඕනේ. කියන්න හොත් පාතු. මම පොඩි ටිකක් කිලෝ 15 ඔක්කොම කෑවා. කියන්න දෙන්නේ. එපා ඉද්දන් ඔහම. ගහකම් පොටු එකක්. ගැහුවා. වැදිලා තියෙන්නේ අතට. නැහැට ඇවිල්ලා ගහක. හරි. ආයි උණ්ඩට එන වැඩිලා ආයි වැඩක් නැහැ. ඉල්ලලා ආන්න අර හෙට්ටයි ගන්න. මරුණද? කියන්න හොද නැහැ. මැරෙනවා. අතට වැදිලාද? යා. දාන්න කන්න උත්සාහ. මේක තමයි ඉල්ලලා වාහනයකම රිත් වෙන්න විස්කරන්නේ. රිලව වුණාවා. මාර සීන් එකනේ. කරන්ට් එක වැදුනා. ආයියා. මැරෙන්නේ නැහැ පුතා. කටු බා. මැරෙන්නේ නැහැ. අමරින්දට දැරි. ආයියා. ආසෙදි කල්ලක් ගම් ගිහිල්ලා අනිත් පැත්තට පත්තු කොල්ල අරින්දා. මට කරපු පාදුව. රිලවට බඩුම අතට වැදුනේ. පණ නෑ අත. බාප්පා මරන්න හැදුවේ මම බේරගත්තේ. මරන්න ගියා? බාප්පා ගහන්න ගියා. දෙන්නම මොකද වරෙන්කෝ? පත්තුන් මරන්නේ.